හරි. බලන්න ඔයාලට දීලා තියෙන දත්ත මොනවද කියලා. පොටෑසියම් කාබනේට් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 25ක් අරගෙන එය අනුමාපනය කරනවා 0.1 m HCl ද්‍රාවණයක් එක්ක. ඝන සෙන්ටිමීටර 30ක් වැය වෙනවලු. මේ අනුමාපනය මගින් ඔයාලට මොකද්ද හොයාගන්න පුළුවන්? ඔයාලට දත්ත දීලා නැහැ සෝඩියම් මේ පොටෑසියම් කාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය. හරිද? පොටෑසියම් කාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය මොකද්ද කියලා ඔයා දන්නේ නැහැ. එහෙනම් මේ පළවෙනි අනුමාපනය මගින් ඔයාලට හොයාගන්න පුළුවන් පොටෑසියම් කාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය කොච්චරක්ද කියලා වෙල්ලා. හරි. ඔයා ඔන්න පොටෑසියම් කාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයාගත්තා. බලන්න ඒකේ තවත් ක්‍රියාකාරකමක් කරනවා. ඒ තමයි එම පොටෑසියම් කාබනේට් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 50ක් අරගෙන 0.5 m HCl ඝන සෙන්ටිමීටර 20ක් සමග ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලි? ප්‍රතික්‍රියා කරවලා ලබ් ද්‍රාවණය තියෙනවනේ. මේ දෙන්න එකට මිශ්‍ර කරනවා කියලා කියන්නේ. එයත් සමග ප්‍රතික්‍රියා කරනවලු 0.25 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එක්ක. දැන් වාගෙන් අහනවා හරිද? මේ ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ පරිමාව කොච්චරක්ද කියලා. හරි. හොඳට අනුමාපනයේ මොකක්ද මේ හොයාගන්න දීලා තියෙන්නේ? ඒ දීලා තියෙන්නේ පොටෑසියම් කාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයාගන්නයි දීලා තියෙන්නේ. දෙවෙනි අනුමාපනයේ මගින් ඒකෙන් තමයි ඔයාලට හොයාගන්න පුළුවන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චර පරිමාවක් වැය වෙනවද කියලා. දැන් එහෙනම් බලා ගන්න අපි 7 වෙනි ප්‍රශ්නේ කතා කරන්න හදන්නේ මිතිල් ඔරෙන්ජ් තමයි දර්ශක විදියට පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් අපි ප්‍රථමයෙන්ම මේ ගණන් හදනකොට ඔයා දන්නවා සිදුවන ප්‍රතික්‍රියා ලියා ගන්නවා. සිදුවන ප්‍රතික්‍රියා. හරිද? පුතේ මම මෙතනින් ඉඩ මදි හින්දා මෙතනින් ලියන්න පටන් ගන්නවා සිදුවන ප්‍රතික්‍රියා ටික. බලන්න ඉස්සලම වෙන දේ තමයි පොටෑසියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා කරනවා. පොටෑසියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා කරනවා. මේ ප්‍රතික්‍රියාව ඔයා දන්නවා මෙතිල් ඔරෙන්ජ් ඇති විට පූර්ණ උදාසීනීකරණයක් වෙන්නේ. එහෙනම් ප්‍රතිඵලයේ විදිහට පොටෑසියම් ක්ලෝරයිඩ්, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සෑදෙනවා. මේ තමයි පළවන අනුමාපනයේදී සිදුවන ප්‍රතික්‍රියාව. බලන්න දෙවනුව පොටෑසියම් කාබනේට් වැඩිපුර HCl සමග මේ ප්‍රතික්‍රියා කරවලා තියෙන්නේ. පොටෑසියම් කාබනේට් එක්ක වැඩිපුර HCl එක ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. වැඩිපුර HCl එක ප්‍රතික්‍රියා කරද්දී පූර්ණ උදාසීනීකරණය වෙනවා. අනිවාර්යයෙන්ම වැඩිපුර HCl එක ප්‍රතික්‍රියා කරවලා තියෙන කියලා ඔයා කොහමද හඳුනගන්නේ? බලන්න ඔයා මවුල සංඛ්‍යාව පරීක්ෂා කරන්නේ නැතිව මේ දෙවෙනි අනුමාපනයේදී වැඩිපුර HCl සමගයි ප්‍රතික්‍රියා කරවලා තියෙන කියලා අඳුරගන්නේ කොහොමද? බලන්න පොටෑසියම් කාබනේට් කියන්නේ භස්මයක්, HCl කියලා කියන්නේ අම්ලයක්. මේ දෙන්නා ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කළ ලැබෙන මිශ්‍රණය ප්‍රතික්‍රියා කරන භස්මයක් එක්කයි. භස්මයක් සමග ප්‍රතික්‍රියා කරන්න නම් අනිවාර්යයෙන්ම අනුමාපන ප්ලාස්ටිකය තුළ අම්ලයක් පවතින්න ඕනේ. ඕකයි තර්කය. එහෙනම් වැඩිපුර පොටෑසියම් වැඩිපුර HCl සමගයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. මේක දැන් ඉතිරි වෙලා තියෙනවා HCl. ඒ ඉතිරි HCl එක තමයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ. ඕවා තමයි අපි ගානේදී කියව ගන්න ඕනේ කියලා කියන්නේ. කියවීමක් වාගාව තියෙන්න ඕනේ කියලා කියන්නේ. හරි. ඊළඟට සිදුවන ප්‍රතික්‍රියාව තමයි ප්‍රතික්‍රියා නොකර ඉතිරි වෙන HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරපුවාම සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය සෑදෙනවා. හරිද? දැන් එහෙනම් ගාන හදන්න පටන් ගමු. දැන් බලා ගන්න. එහෙනම් ඔන්න අපි පළවෙනි ස්ටෙප් එකට ඇත්තටම ගිහිල්ලා ඉන්නේ. මොනවද? සිදුවන ප්‍රතික්‍රියා ටික ලියා ගැනීම. මේක තමයි ගානක් හදනකොට අංක 1. හරිද? මේ ගානේ අපි දෙවෙනි කොටසට යන්න හදන්නේ. මම මේක අංක 2 කියලා දා ගන්නවා. ඒ තමයි අපි මුලින්ම පොටෑසියම් කාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයන්න යනවා. ඒක ලියා ගන්න. මොකක් මේවා කරන්න කියලා වෙලා. හරි. එහෙනම් අපි ඒක හොයාගන්න යමු. එහෙනම් බලා ගන්න පළවෙනියට ඔයා මොකද කරන්නේ? මුලින්ම කරන්නේ ඔයා ප්‍රතික්‍රියා කරපු HCl ප්‍රමාණය හොයා ගන්නවා. ප්‍රතික්‍රියා කළ HCl ප්‍රමාණය. හරිම ලේසි. 0.1ක් පවතින ඝන සෙන්ටිමීටර් 1000ක එයින් ඝන සෙන්ටිමීටර් 30ක් තමයි අරගෙන ප්‍රතික්‍රියා කරවන්නේ. එහෙනම් මේක සුළු කරන්න දශම ස්ථානය අයින් කරන්න පුළුවන් මේ බිඳුව අයින් කරලා එහෙනම් මේක උත්තරේ ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. පුතේ මේ උත්තරේ ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි 3 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා ලියන්න පුළුවන්. නැත්නම් 0.1
0.03 කියලා ලියන්න පුළුවන්. 0.003 ලියනවට වඩා මෙහෙම ලියන එක ලේසි. එතකොට ඔයාලට සුළු කරලාදී මේක 10 ඍණ 3 ටක් ගාලා පේනවා එක කවලා දාන්න පුළුවන්. අයින් කරගන්න පුළුවන්. හරිද? ඒ නිසා මේ උපක්‍රමය පාවිච්චි කරන්න. හරි. දැන් එනම් හරි. ඔයා HCl ප්‍රමාණය හොයාගත්තා. අංක 2. ඔයා මුලින්ම ඊළඟට කරන්න ඕනේ HCl උයි පොටෑසියම් කාබනේටුයි ප්‍රතික්‍රියා කරන මවුල අනුපාතය බලන්න. මේ මවුල අනුපාතය දෙකට එකයිනේ. එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන් පොටෑසියම් කාබනේට් ප්‍රමාණය කොච්චරද කියලා. කොච්චරක්ද? 3 වැඩි කිරීම 10 ඍණ 3යි. වැඩි කරනවා දෙකෙන් එකේ. හරියට භාගයක් නේ මවුල තියෙන්නේ. ඒ කොච්චරක්ද? 1.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. හරිද? එහෙනම් දැන් ඔන්න තුන්වෙනි ස්ටෙප් එකට යන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් පොටෑසියම් කාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයන්න. හරිද? කොහොමද ඒක හොයාගන්නේ? 1.5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල කොච්චර පරිමාවක තියෙන්නේ? ඔයා මුලින්ම ගත්තේ ඝන සෙන්ටිමීටර් 25ක් මේකේ. එහෙනම් සාන්ද්‍රණය කියන්නේ 1000කට. බලන්න ලස්සනට උත්තරේ එනවා. 10 ඍණ 3ට 1000 කැපෙනවා. ඒකයි මම අර 10 ඍණ 3 කියලා ලියා ගන්න කියලා කිව්වේ. ඒක පේනවා කියලා ඉවල ඔයාලට. දැන් එහෙනම් මේක සුළු කරන්න 25ට 1ට 25 ව බිඳුවයි 15ට බිඳුවයි 150ට 6යි රවුන්ඩ් වෙලා උත්තරේ එනවා. ඔන්න දැන් අපි පළවෙනි ස්ටෙප් එක හරි 0.06 මවුල ඝන ඩෙසිමීටරයට. හරි සාමාන්‍යයෙන් ද්‍රාවණයක සාන්ද්‍රණය හොයාගද්දී ඔයා අනුගමනය කරන්න ඕන ස්ටෙප් 3ක් තියෙනවා. පළවෙනි ස්ටෙප් එකේ ප්‍රතික්‍රියා කරන මවුල සංඛ්‍යාව හොයාගන්නවා. ස්ටොයිකියමිතිය පාවිච්චි කරලා අනිකුත් ද්‍රව්‍ය මවුල සංඛ්‍යාව හොයාගන්නවා. ඊට පස්සේ සාන්ද්‍රණයට යනවා. ඔන්න දැන් අපි පළවන අදියර අවසానයි. දැන් අපි දෙවන අදියරට එන්න හදන්නේ. ඔන්න මම ඊළඟ බෝඩ් එකට යනවා. දෙක නෙමෙයි ඇත්තටම මේකේ තියෙන අංක 3. අපි දැන් හොයාගන්න යන්න ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයාගන්න හදන්න. හරිද? දැන් ඒක හොයාගන්න කලින් ඔයා මෙන්න මේක කරන්න ඕනේ. ඒ තමයි බලාගන්න ප්‍රතික්‍රියා නොකර ඉතිරි වී ඇති HCl ප්‍රමාණය හොයාගන්න ඕනේ. ඒක හොයාගෙන තමයි ඇත්තටම අන්තිම ස්ටෙප් එකට යන්නේ. ප්‍රතික්‍රියා නොකර ඉතිරි වී ඇති HCl ප්‍රමාණය හොයාගන්න වෙනම ක්‍රියාකාරකමක් හොයා කරන්න ඕනේනේ. සීමාකාරී ප්‍රතික්‍රියක හඳුනාගෙන එහි මවුල සංඛ්‍යාව හොයාගන්න ඕනේ. එහෙනම් ඒක හොයාගන්න වෙනම ක්‍රමයක් පාවිච්චි කරනව නේද ඔයා? මොකක්ද ඒ පාවිච්චි කරන්නේ? ඉස්සලාම ප්‍රතික්‍රියාව ලියා ගන්නවා. හරිද? ඊළඟට මේකේ ස්ටොයිකියමිතිය ලියා ගන්නවා. අපිට ඕන වෙන්නේ මේ ස්ටොයිකියමිතිය විතරයි, මේ දෙන්න විතරයි. මේ දෙන්න අතර විතරයි. හරිද? එක දැන් අපි ලියා ගන්න මුලින්ම ආරම්භක මවුල ප්‍රතික්‍රියා කරන මවුල මේක චුට්ටක් ඉඩ අරගෙන ලියා ගමු. ආරම්භක මවුල සංඛ්‍යාව හොයාගන්න ඕනේනේ. හරිද? ඒක අපි හොයාගෙන ඉමුකෝ. හරිද? බලන්න දැන් 0.006යි 0.06යි ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 50ක් නේ ගන්නවා කියන ආරම්භක මවුල ගමු. 0.06යි m ද්‍රාවණයක් මේ ද්‍රාවණේ ගන්නවා ඝන සෙන්ටිමීටර් කොච්චරක්ද? පේන්නේ නැහනේ 50. හරි. ඊළඟ HCl වලින් අරගෙන තියෙනවා 0.05 m ද්‍රාවණයක් 0.5 m ද්‍රාවණයක් එයින් ඝන සෙන්ටිමීටර් 20ක් අරගෙන තියෙනවා. හරිද? එන සුළු කිරීම කරමු. බලා ගන්න. දශම ස්ථානයක් එහාට යවා ගන්න පුළුවන්. මේ බිඳුව අයින් කරලා 6 5න් වැඩි කරා 30යි. එතකොට දශමයේ අනිත් දශම ස්ථානයත් අයින් වෙනවා. එහෙනම් 3 වැඩි කිරීම 10 ඍණ 3යි. දශම ස්ථානයක් අයින් කර ගන්න පුළුවන් බිඳුව ඇරලා එහෙනම් 10 වැඩි කිරීම 10 ඍණ 3යි. හරි. ආරම්භක මවුල සංඛ්‍යාව මෙහෙමයි. හරිද? දැන් එහෙනම් ප්‍රතික්‍රියා කරන මවුල වලට යමු.
ප්‍රතික්‍රියා කරන මවුල් සංඛ්‍යාව. එකට දෙක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් මෙයාගේ 3 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල සමග මෙයාගේ ඒ වගේ දෙගුණයක් HCl ප්‍රතික්‍රියා කරනවා 6 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල. ප්‍රතික්‍රියා කරන මවුල සංඛ්‍යාව පොටෑසියම් කාබනේට් වගේ දෙගුණයක් HCl ප්‍රතික්‍රියා කරනවා. 3 වැඩි කිරීම 10 ඍණ 3 වගේ දෙගුණයක් ප්‍රතික්‍රියා කරනවා. හරි. එච්චර මවුල සංඛ්‍යාවක් තියෙනවද? ඔව් වැඩි වුණොත් එක තියෙනවා. සීමාකාරී ප්‍රතික්‍රියකේ පොටෑසියම් කාබනේට්. එහෙනම් ඉතිරි මවුල සංඛ්‍යාව බලමු. හරිද? ආරම්භයේ 3 වැඩි කිරීම 10 ඍණ 3ක් තිබ්බා. දැන් ඉතිරි මේ ප්‍රතික්‍රියා කරන 3 වැඩි කිරීම 10 ඍණ 3ක් ඉතිරි නෑ. මොන බිඳුවයි කියලා දානවා. ආරම්භයේ තිබ්බ මවුල සංඛ්‍යාව මෙච්චරයි, ප්‍රතික්‍රියා කරන මවුල සංඛ්‍යාව මෙච්චරයි. මේ දෙක අතර අන්තරය තමයි ඉතිරි. ඔන්න ඉතිරි මවුල සංඛ්‍යාව හොයාගත්තා. පැහැදිලිද ඔයාලට කියන දේ? ඔයාලට මේ ගාන හදන විදිහ කියලා දුන්නේ රසායන ගණනය කිරීමේදී. ප්‍රතික්‍රියා ආශ්‍රිත ගණනය කිරීම යටතේ. දැන් ඔන්න ඒක මෙතෙන්ට ආවා. ඔන්න දැන් වාගේ අන්තිම ස්ටෙප් එකට යනවා. මේ ගාන. හරිද? 4 වෙනි එක. ඔයාගෙන් අහන්නේ හරිද? ඔයාගෙන් අහන්නේ ඉතිරි වෙලා පවතින HCl මවුල සංඛ්‍යාව නෙමෙයි. ඔයාගෙන් අහන්නේ හරිද? මේ ඉතිරි වෙච්ච මවුල සංඛ්‍යාව සමග ප්‍රතික්‍රියා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව කොච්චරක්ද කියලා. හරිද?